මගේ වයස 13යි. අපේ අම්මයි මමයි තව සහෝදරයන් 5 දෙනෙක් එක්කන් ජීවත් වෙනවා. මම ඉන්නේ දුෂ්කර පළාතක කැලේක අලි ගොඩක් ඉන්නවා. එයාලා ගොඩක් ලොකුයිලු. හොඳ වැඩක් තියනලු. අලි ලස්සනයිලු. ඉතින් එයාලා නරකයිලු. අත්දැකීමක් තියෙනවා අලිගේ ක්‍රියාකාරකම් නිසා අපි බයයි. කුඹුරු වලට එනවා, මිනිසුන්ට පන්නනවා, වාහන කඩනවා, ගස් කඩනවා. මම අලින්ට කැමති නෑ තාත්තා මරපු නිසා. I've been working on elephants, doing research on elephants for the past 30 years or more. Elephants are an amazing species of animal. There's nothing comparable to an elephant. They have become so big and strong that no other animal can physically challenge them. So when you confront such an animal and act with aggression, then in many cases, they reciprocate with aggression. In any conflict between two parties, either party basically sees the conflict from their point of view. Like any conflict, both parties suffer. But in this case, only people can talk. Only people have a voice. ඉරාසේ කට්ටිය දුව ඉස්කෝලේ යනවා. අපි ගොවිතැන් තමයි කරන්නේ. කුඹුරු වැඩ ඊට අමතරව ගොඩ භෝග හා වට්ටක කොමඩු වගේ දෙයක් හදනවා. හානි කරලා තියෙනවා ඉස්සල්ලා වට්ටක හදලා තිබ්බා. ඒ තලිවට කඩාගෙන ඇවිල්ලා සම්පූර්ණ වට්ටකට විනාශ කරලම දැම්මා. අපිට තියෙන ගොවිතැන් වැඩ කටයුතු කරන්නේ අලි ප්‍රශ්නේ තමයි මේ පැත්තේ උග්‍රම වෙලා තියෙන්නේ. People grow crops in areas with elephants, and the elephants come and raid their crops. So when an elephant comes and destroys your crops, you and your family are going to starve. We are talking about millions of people, millions of houses. We are talking of hundreds of thousands of acres of cultivation. So over almost half the country that are coexisting with elephants in Sri Lanka. Many of them are coexisting with conflict.
වෛද්‍යයා ඊ ආවනේ අලියේ කර අරෙන් අපේ බල්ලෝ මෙතන හිටියා කොහොම හරි පායි 45 ඇති. ඔතන ඉගෙනකොට ඊට කොහොම හරි එහා පැලේ එක කෑ ගැහුවා. කෑ ගහනකොට අපේ බල්ලෝ දැන් මෙතන ගිනිකොට බුදියේ හිටියේ. ඊළඟට පැන්නා. එළවන්න ගියා. අලියා පස්සේ කියන බල්ලෝ කෑ ගැහුවට පස්සේ දීගා. ඊට මම ටෝච් එක ගහලා බා මේ ටෝච් එකේ වහම කළා ඇල්ලුවා. අල්ලා බලනකොට අලි එකේ ඉන්න එකේ මේච්චරට සාමාන්‍ය උසේක. අපි ඊළඟින් අපි ඉතින් කොච්චර හරි ටෝච් එක ගහගෙන බලාගෙන ඉන්නවනේ උදේ පාන්දර හෙට යනකම්. කොහොම හරි නැත්තම් ඉතින් දෙනවා ෂොට් එක නියමටම මේ කුමුරු සෙට්ටම. දැන් පාක් කියන ඇති. පැල් යනවා කියන හවස ගිහිල්ලා තමන්ගේ මේ වගා කරන බිමේ හවස 4 ඉඳලා පහවදා උදේ 6 විතර යනකම් රැය පහන් කරනවා. ඒ පහන් කරන්නේත් ගස් උඩ පැල් හදාගෙන ඒ ගහ උඩ නගෙන හවස කාලා අපි කාලා බීලා The farms are some distance away from the house. So the man of the house has to go and guard the cultivation in the night. And then all the time he's wondering what's happening in my house. Are my children and my wife safe? In the same way, their family is wondering, is my father safe? Will he come back tomorrow? මේ රචන දානවා, අලි බෝම්බ දානවා, ඒ වගේ ගොඩාක් දේවල් එක එක උපක්‍රම යොදනවා අලියාට. ඒ බැරිම තරක් වුණොත් අලිය අපේ පස්සේ එලවගෙන එනකොට අපි කරන්නේ දුවගෙන ගිහලා දඩ ගාලා පැලට නගිනවා. වටේට ටෝච් එක ගහ ඉඳලා අලිය එනවා, අලිය එනකොට අපි පැලෙන් බහිනවා, බැහැලා ඊට පස්සේ අලිත් එක්ක ගිහලා මූ වෙන හැප්පෙන ළඟට යනවා, ගිහලා අලි වෙඩි දානවා, කෑ ගහනවා. At one level, you start with simple aggressive things like just maybe talking with a loud voice, and the elephants are scared, they run away. Elephants get used to it because they are also very intelligent, extremely adaptable animals. So then you have to increase the level of aggression. So at any point of this escalation, if for some reason that elephant one day, instead of running away when confronted, turns around, he can even maybe kill somebody. තාත්තට ඇලි ගැහුවේ. ඊට පස්සේ මේ අලියා එනකොට තමයි මගෙන් ගහලා තියෙන්නේ තාත්තට. ඊට පස්සේ අම්මා හොයන්න මේව කරන්න යනකොට ඒ අපි තමයි පස්සේ තමයි මං ගියේ බලන්න කියලා. ඉන්නකොට මේ ගහලා හිටියා. ඊට පස්සේ මේ වැඩිලා ඉන්දියා. ඒ හින්දා මේ එළියට බහිනකොට බලාගෙන දෙපැත්ත බලාගෙන යන්න
ගෙදර ඇවිල්ලා කතා බහ කෙරුවා. ඊට පස්සේ මේ කතාවද බැන්දා. එයා හරි ආදරේ කිව්වා. ඊට පස්සේ මේ මාත් ආදරේ වුණා. ඊට පස්සේ මේ කතා බහ කරලා මේවා කෙරුවා. අපි ගිහලා ඉස්කෝලේට ලවා බයිස්කලේ ඊට පස්සේ අපිට ඉස්කෝලේ වැඩ කරන්න කියලා දුන්නා. අපිට ගොඩක් ආදරේ අපිට ඕන කරනවා ගෙනල්ලා දුන්නා ඉස්කෝලේ බඩු. ගෙදරකට දාලා අපි දන්නෙත් නෑ. ඇවිදිලා කීවා උදේ තමයි අපි දන්නේ. ඊට පස්සේ අපි ගියා බලන්න. එතකොට යනකොට මැරිලා නැති වෙලා මේ ඊට පස්සේ කෑ ගහගෙන ගෙදර ආවා. ඊට පස්සේ කෑ ගහගෙන ගෙදර එනකොට ඊට පස්සේ පොම්මි අරන් ගියා ඉස්පිතාලට. ළමයිට තාත්තා කෙනෙක් නැති වෙයි කියලා බය වුණා. නැති වුණා මේ හින්දා. අම්මා ඊට පස්සේ වැඩට ගියා. කන්න නැතුණා අපිට. මම ගොඩක් ඇඬුවා. මම මගේ අම්මට ගොඩක් ආදරෙයි. මම්මගේ තාත්තටත් ආදරේ ගොඩක්. එයා තමයි මගේ ලෝකය. It's a very small country of only 65,000 square kilometers. But we have more than 150 people dying because of human-elephant conflict every year. A kid who has experienced the consequences of this human-elephant conflict, it will be a big psychological issue for them. But even such kids can overcome that by understanding the causes of the conflict. Unless you can somehow find a way to understand the other sides, the enemy's point of view, it's difficult to reconcile. For more than 65 years, the basic approach to human-elephant conflict mitigation in Sri Lanka has been to confine elephants to protected areas where there are no people. But it's like trying to put a jug of water into a glass of water that is already full. If you think about translocation, for instance, you go and dart an elephant and anesthetize it and then transport him maybe 100 kilometers or more. So for the elephant, he really doesn't know what happened. He suddenly sort of wakes up from this dream in an area he has no clue where this is. Some of them were able to find their way back, traveling through developed areas for more than 100 kilometers, and then suddenly he's in a
village, and the people are shouting at him, they are chasing him. And what we saw was that within a few months after being released, many of these elephants got killed because they got into situations from which they couldn't get out. We have more than 450 elephant deaths reported every year, a large part of which is due to human-elephant conflict. So I think when people understand that as much as we are scared of elephants, we have reason to be, but elephants have greater reason to be scared of people. හරි ඉතින් බයයි ඉතින් මේ දරුවත් එක්ක ඉතින් ඔහේ නෑ ඉතින් ඉතින් දෙන්න කියලා තමයි මිනිස්සු කියන්නේ හරි කරදරයි කියලා මේ ඒ හින්දා මේ වකලා දෙන්න ආණ්ඩුව මේ විසඳුමක් දෙයි මේ තියෙන තත්ත්වය අද අලින් සහ මිනිසුන් අතර සහජීවනයක් නෑ. Negotiation isn't just between human beings. Negotiation can happen between human beings and animals, in this case elephants, because it's the same qualities that you need to negotiate with a human being, which is empathy. You can have empathy with an elephant. An elephant has empathy for a human. Elephants are very intelligent. They understand a lot. Oftentimes the best negotiations are without words. You may not be able to speak to the other side, but you can communicate with the other side. So as long as you can have empathy, you can have breakthroughs in negotiation. Elephants are known as gentle giants, but some of our actions over the past decades have made them less than gentle. But elephants also change. We have to go a step further and humanize the animal side of it. We cannot talk to them, but we can understand them. But we can talk to the people, and we can work with the people. හැම කෙනෙකුටම තමන්ගේ ආර්ථිකයේ ප්‍රශ්න විසඳා ගන්න ගෙදරක හැමෝගෙම පොල් ගස් 10ක් 15ක් තියෙනවා මේ වෙනකොට ආදායම ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. In this conflict, the truth-siders are the conservationists. They're trying to mediate between the farmers and the elephants. නැතුව එල්ලෙන වැටක් විතරක් කරහට කම්බි නැතුව ගෙහුවොත් එක දවසක් යද්දි මෙයාලා පොඩි වෙනවා ඉක්මනට අයින් එවිදගෙන ඒක අස්සෙන් යන්න එතකොට we are saying that the human elephant conflict mitigation needs to be based on change of people's behavior, getting people to address the problems they have, that is mainly through community-based electric fencing. These have proven to be successful. Then the next question is, so who in the government can do this? In Sri Lanka, we have 21 million people. We have 1.5 million government servants. 99% of them, their responsibility is the welfare and development of the people. There is less than 1% who are there to look after the animals. But even the handful of government servants who are supposed to look after the animals are trying to look after the people, because the politicians are dependent on the public's votes.
But people need to be made to understood that they have a choice. මේ පැත්තේ තියෙන අලියන්ගේ ප්‍රශ්නයකට සේරම ඉඩම් අලි රැඳෙන කැලෑ ඔක්කොම වෙලි කරලා මිනිස්සු ඒ වගේ වාභෝග වගා පටන් ගත්තා. එතකොට අලින්ට ඉන්න තරම් නැති හින්දා තමයි වගාහාලට හානි වෙන්නේ. ඒ වුණාට වනසත්තු අලියන්ට හරි ආදරේ. අලියන්ටත් ඉතේ වාස භූමියක් තියෙන්න ඕනනේ. පරාවෙන් අපේ පරම්පරාවෙන් බහල පරම්පරාවට මේ දේවල් කරන්නේ නැතුව වනාරස්සාව රැකගෙන වනසතු රැකගෙන අපි වගේ දුක් විඳින්න නැතුව හොඳ ජීවිතයක් ගත කරන්න ඕන කියලා තමයි කියන්නේ. බව කොහොමද ඒක බලපාන්නේ? කැලෑ විනාශ කරන එක. මිනිස්සු කැලෑව ටික ටික විනාශ කරනවා නේද? ඒ නිසා අලි ගමට එනවා. අලින්ගේ මම්පෙත් අහුරලා අපි විවිධ කර්මාන්ත ශාලා හදනවා නේද? ගම්මාන හදනවා නේද? ඔය වගේ විවිධ දේවල් කරනවා. හැබැයි සමහරට ඔයාලගේ වැඩිහිටියෝ පුංචි කාලේ අලි ප්‍රශ්න මෙච්චර තිබිලා නැහැ. දැන් ඔයාලට මේවා කරන්න බෑ. ඔයාලා තාම චූටි දරුවෝ අධ්‍යාපනය ලබනවා නේද? ඒ හින්දා ඔයාලා මේ ගැන වැඩිහිටියොත් එක්ක කතා කරන්න. අම්මලා තාත්තලාත් එක්ක කතා කරන්න. තේරුණාද? හරි. Once people start to understand it, why the other is behaving the way they do, their fear goes down, and then they're more open to figuring out a way that's positive and constructive, not just for the people, but for the elephants as well. චන්ඩිය ආපහු ඇහැටුවට ආවා. You have to basically start today with the younger generation, and you will probably see results one generation later. ශ්‍රී ලංකාවේ වෙන අලින් මිනිස් ගැටුම පිළිබඳව කතා කිරීමේ දිව්‍යනි වයමවැනි ජීවි කලාපයට අහිමි සුවිශේෂී තැනකි ඊට හේතුව There is no gain for the elephant in injuring or killing a person. වනජීවි සංභූමියේ 32කින් අයත් වේ මේ අලියන්ට ඉතා අහිතකර වාස භූමියක් සහිත පම්මසැලකේ. So I think if we can understand that, and if we have also something that we can do to protect ourselves, then I think we can find a way out of this conflict. With animal-people conflict, the tradition has been that the animals get wiped out and then there's no conflict. The reason why we still have elephants in 44% of the country that are living with people is that Sri Lankans love elephants. So we have to be proud that we are the custodians of the elephants in Sri Lanka. But with that comes a responsibility. We can actually be an example to the whole world of how we can coexist. The only option is coexistence.